හායි එනවද යන්න අපි ඕස්ට්‍රේලියාවේ වෙසක් සැමරුවේ කොහොමද බලන්න. ඉතින් මේ තියෙන්නේ ගොඩාක් අය මහන්සිලා හදපු වෙසක් කූඩු. කලින් දවසේ අපි ගිහිල්ලා වෙසක් කූඩු ඔක්කොම ලස්සනට උඩ එල්ලන්න තමයි තිබුණේ. ඉතින් අපි ඒකට පුළුවන් විදියට උදව් කරා. මේ තියෙන්නේ අපි අතනින් ගෙනපු වෙසක් කූඩු ආයෙම එළියට අරගෙන ආවා. ඉතින් ඒ අතරේ ස්වාමීන් වහන්සේ අපිට කැරකෙන කූඩුවට කැටයම් කපන්න කියලා දුන්නා. ඉතින් පන්සල ගොඩාක් බිසි දවසක් අද. භක්ති ගීත කියන අය ඇවිල්ලා පුරුදු වෙනවා. පිරිස අතර ස්වාමීන් වහන්සේලාත් වෙසක් කූඩු එල්ලන්න උදව් කරා. ඉතින් පහවදාට ලොකු උත්සවයක් තියෙන නිසා අපි මේ විදිහට තමයි ස්ටේජ් එක හදන්න උදව් කරේ. ඉතින් හැමදේම කරේ ස්වාමීන් වහන්සේලාගේ මැදිහත් වීමෙන්. ස්වාමීන් වහන්සේලා දිවා රැ නොබලා ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් මෙතන වෙසක් කූඩු 150කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ තියෙන අන්තිම ටික දැන් ඔක්කොම එල්ලලා ඉවරයි. මේ තියෙන්නේ අපේ අනෙක් දවස. ඉතින් අද ෆුඩ් ෆෙස්ටිවල් එකක් තිබුණා. ඉතින් ඒකට මෙන්න මේ වගේ ගොඩ පිරිසක් ඇවිල්ලා තිබුණා. බලන්න ලස්සන වෙසක් කූඩු ටිකේ. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම කෑම ගොඩාක් තිබුණා. කොත්තු පොල් රොටි රෝල්ස් මේ හැම දෙයක්ම මෙන්න මේ වගේ කැරකෙන කූඩුවකුත් තිබුණා. ඉතින් ඒ විදිහට තමයි අපේ දවස ගෙවිලා ඉවර වුණේ. අපිට පන්සල් දෙකක්ම ළඟ තියෙනවා. මේ තියෙන්නේ අනෙක් පන්සලේ දවස. ඉතින් මේ පන්සලෙත් ලස්සනට හැමදේම තිබුණා. මේකෙත් කැරකෙන කූඩුවක් තිබුණා. දන්සල් තිබුණා. සිරි අයගේ යාළුවත් හම්බුණා. ඒ විදිහට තමයි මේ දවස නිම වුණේ. ගිහින් එන්නම්. බයි.